සුබ දවසක්. මකර ලග්න ඔබට ගුරු ග්‍රහ මාරුව කුමන තත්ත්වයක් උදා කරාවිදයි මොහොතක් සලකා බලමු. ඔබේ රැකියාවට ඉතා සුබදායක තත්ත්වයක් උදා වනු ඇත. රැකියාවේ උසස්වීම් පිළිබඳ සිතමින් සිටි ඔබට රැකියාවේ උසස්වීම් ලැබෙනු ඇත. ඔබේ රැකියා ස්ථානයේ ප්‍රියමනාප තැනක් වනු ඇත. සියල්ලෝම ඔබේ ගුණ වයනු ඇත. එසේම රැකියා සොයමින් සිටි ඔබටද යහපත් රැකියා ලැබීමේ භාග්‍ය උදා වනු ඇත. රැකියාව ඉතා හොඳින් කරගෙන යාමේ වටපිටාවක් ඔබට නිර්මාණය වනු ඇත. එසේම ඔබේ ධනයට ඉතා සුබදායක බවක් කිව හැකි වේ. ගේදොර නිවාස ඉඩකඩම් ලැබීමේ භාගය ඇති කරයි. දේපල සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී බවක් පැවතිය නම් ඒවා සමනය වනු ඇත. විවාහ දිවිය ගත කරන අය මදක් සැලකිලිමත් වන්න. එහෙත් අවිවාහක ඔබට යහපත් යෝජනා ලැබෙනු ඇත. කෙසේවත් ඔබ අන් අය දෙස නිරතුරුවම සැක සංකා සහිතව බලන ස්වභාවයක් ඇති වේ. අන් අය ඔබට නිරතුරුවම යම් අනර්ථකාරී දෙයක් කරනු ඇතැයි යන සිතුවිල්ල ඔබට නිතරම පහළ වනු ඇත. කෙසේවත් ඔබ ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙකු නම් ඒ පිළිබඳ ඉගෙන ගැනීමට ඉතා සුදුසු කාලයක් වනු ඇත. එයින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ලැබෙනු ඇත. ඔබ මෙම ගුරු මාරුවත් සමගම ආගමික කටයුතු වලට වැඩි වශයෙන් යොමු වනු ඇත. දුර බැහැර වන්දනා ගමන් ආදී සංවිධානය කිරීමට පෙරමුණ ගන්නවා ඇත. එසේම විදේශගත අය සමග සම්බන්ධතා ඇතිවීමට හේතු වනු ඇත. පිට රටවල් සමග කරන ගනුදෙනුවලින් ඔබට වාසි සහගත තත්ත්ව උදා වෙනු ඇත. ඔබ අධ්‍යාපනය සඳහා විදේශගත වන්නේ නම් එයින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට හැකිවනු ඇත. උත්සාහයෙන් හා උනන්දුවෙන් කටයුතු කරන්න. ඔබට මෙම ගුරු මාරුව සමගම ඔබේ රෝගාබාධයන් වැඩිවන තත්ත්වයක් උදා වීමට ඉඩ තිබේ. හුස්ම ගැනීමේ අපහසුතාවයක් මෙන්ම නිදන්ගත රෝගාබාධයන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරනු ඇත. එසේම ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. රෝගාබාධයන් වෙනුවෙන් ඔබගේ මුදල් වැයවීමට ඉඩ තිබේ. එසේම විදුලි ගෑස් පරිහරණයේදී මදක් සැලකිලිමත් වන්න. නොයසේ නම් ඔබට යම් යම් අනතුරු සිදුවීමට ඉඩ තිබේ. ඔබ නිරතුරුවම ධර්මානුකූලව ජීවත් වීමට උත්සාහ දරන්න. ඒ මගින් ඔබට ගුරු ග්‍රහයාගෙන් යම්කිසි අශුභකාරී තත්ත්වයක් උදා වුවද එම තත්ත්වයන් බරපතල තත්ත්වයට පත් නොවී තබා ගැනීමට හැකිවනු ඇත. ඔබේ සිතුවිලි ශුභවාදී ලෙස තබා ගැනීමට නිරතුරු උත්සාහ කරන්න. මා මේ ප්‍රකාශ කළේ පොදු පලාපල විස්තරයකි. ඔබට ගෙවෙන මහදස අතුරුදස විදසා මෙන්ම ග්‍රහයන්ගේ පිහිටීම සහ ග්‍රහ දෘෂ්ටි මත මෙම පලාපල කතරේ යම් පමණකට අඩු වැඩි විය හැක. ඒ පිළිබඳ ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. කෙසේ වුවත් ඔබට ලබන්නා වූ ගුරු ග්‍රහ ගෝචරය ශුභ කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. නිරතුරු යහපත් සිතුවිලි ඇති කරගන්න. යමෙකුට යම් උපකාරයක් කොට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවන්න. දුගී මගී යාචකයින්ට බ්‍රහස්පතින්දා දිනවලට හැකිනම් බත් පාර්සලයක් බැගින ආහාර සඳහා දෙන්න. වැඩි හිටියන්ට අප උපස්ථාන කරන්න. කුඩා සාමණේර භික්ෂූන්ට අධ්‍යාපනයට අවශ්‍ය යමක් දාණය දෙන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන යන ගාථා රත්නේ තුන් අරබැගින් සජ්ජායනා කරන්න. මම මේ ප්‍රකාශ කළ කාරණේ ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජන තුවයි සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.